අද අපි එකතු වෙලා ඉන්නේ Data Tech Institute එකේ grand opening එකේ මේ වෙලාවේ ජපානයේ ඉඳලම ආපු සෙන්සෙත් එක තමයි අපි කතා බහ කරන්න යන්නේ. Kortacek Koichi, am I right? Okay. Good morning and welcome to Sri Lanka and welcome to Data Tech Institute grand opening. ඉතින් විශේෂයෙන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් මගෙත් එක්ක ඉන්නවා. ඒකින්ද මම ඔයගොල්ලන්ට තේරෙන විදිහටම ප්‍රශ්න ටික අහන්න. අද දවසේ වෙල්කම් කරනවා බොහොමත්ම සතුටින් සහ කියන්න මෙතන මේ ආයතනයත් එක්ක කොයිතරම් කාලයක් ගනුදෙනු කරනවද? මේ ආයතනයත් එක්ක තියෙන සුහදතාවය කොයිතරම් විශ්වාසනීයද? この会社とデータテックランカとどのぐらいを一緒に仕事をしてますか、ビジネスをしてますか、どのぐらい信用してますかって聞いてます。5年ぐらい、5 years 5年間です。どのぐらい信用してますかって、これぐらい。හොඳයි. දැන් මේ ආයතනය විශේෂයෙන්ම Data Tech ආයතනය තමයි ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් ජපානයට යවලා තියෙන සකුරා දේශයට. ඉතින් අවුරුදු 13ක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ විදියට මේ ආයතනය ඉදිරියට යන්නේ. විශේෂයෙන්ම කියන්න කොයිතරම් කාර්යභාරයක් ඔබ අතින් වෙනවද කියලා ලංකාවත් එක්ක කලබරේෂන් වෙලා. කියන්නේ අපි ඇතරම ගෲප් එකක් ඇතුලේ ෆැමිලි එකක් විදිහට වැඩ කරන ස්ටාෆ් එකක් ඉන්නේ. මගේ අතින් කාර්යභාරයටත් වඩා හැමෝම එකතු වෙලා හැමෝගෙම සර්විස් එකෙන් තමයි අපේ මේ ස්ටුඩන්ට්ස්ලාගේ හොඳ රිසල්ට් එකක් සහ මේ වගේ කියන්නේ හොඳ සර්විස් එකක් අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජපානයේ පැත්තේදී වෙන්න ඕන හැම දෙයකදීම කොයි මොහොතේද රෑද දවල්ද කියලා නෑ. අපි ෆුල් සපෝට් එක දෙනවා. දැන් ඔහුත් එක්ක ඔහුට ප්‍රශ්නයක් යොමු කරන්න. ඔහුගේ කාර්යභාරය මොකක්ද මේ කම්පැනි එක මේ ඉන්ස්ටිටියුට් එකත් එක්ක එකතු වෙලා ඊට පස්සේ සෝරි සිසුන් ඒ රටට ගියාට පස්සේ ඔවුන් කොහොමද ඒගොල්ලන්ව හරියට යොමු කරන්න කියලා ඒ දේවල් වලට? 先生は日本ここから学生日本に行くんじゃないですか。でその学生に関してどういう仕事をしてますかって聞いてます。日本語を勉強するだけではなく、日本のビジネス習慣、その他マナーを一生懸命教えたいと思っています。ජපානයේ උගන්වන එක විතරක් නෙමෙයි, ලැන්ග්වේජ් ස්කූල් එකක් වුණාට උගන්වන එක විතරක් නෙමෙයි, ජපානයේ ව්‍යාපාර ශාස්ත්‍රය, ඒ වගේම ජපානයේ නීති රීති, ඒ දේවල් ගැනත් එයා ළමයිව දැනුවත් කරමින් ඉස්සරහට ළමයිව අරගෙන යන එක තමයි කරන්නේ. හොඳයි. ඉතින් මේ දේවල් හොඳට ඉස්සරහට බොහොමත් සාර්ථකව කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම විශ් කරනවා. බොහොම ස්තුතියි. その仕事を今だけじゃなくて今後もちゃんとできるように思ってます。ありがとう。ありがとうございます。